සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අපි අද මේ වීඩියෝ එකේදී බලමු CSC මොබයිල් ඇප් එක ගැන. වීඩියෝ එක අවසානයේදීම රැඳිලා ඉන්න ඔයාලට CSC මොබයිල් ඇප් එක ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එක හරහා දැනගන්න ලැබේ. ඔයාලා ගාව CSC මොබයිල් ඇප් එක නැත්නම් මුලින්ම CSC මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඔයාලගේ ෆෝන් එක Apple ෆෝන් එකක් නම් Apple Store හරහා, Android ෆෝන් එකක් නම් Google Play හරහා ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට පුළුවන් CSC මොබයිල් ඇප් කියලා සර්ච් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒකට ඔයාලගේ Gmail ඇඩ්‍රස් එක ලබා දීලා ඔයාලට ලොග් වීම කරගන්න පුළුවන්. CSC මොබයිල් ඇප් එක විවෘත කරාට පස්සේ අපිට මේ විදියට බලා ගන්න පුළුවන්. ඒකට අදාළව මෙනු පහක් තියෙනවා. ප්‍රධාන මෙනුව, වෙළඳපොළ, අපගේ සේවා, නිවේදන සහ දැනුම් දීම් කියලා. අපි මුලින්ම බලමු ප්‍රධාන මෙනුවේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ මුලින්ම තියෙනවා වෙළඳපොළ තත්ත්වය කියලා. මම මේක රෙකෝඩ් කරන වෙලාව වෙද්දී මාකට් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. ඒක නිසා මෙතන මාකට් ක්ලෝස් කියලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපිට ඊට යටින් බලා ගන්න පුළුවන් සියලු කොටස් මිල දර්ශකය කියලා එකක්. ඒකට තමයි අපි කියන්නේ ASPI කියලා. මේක අද වෙද්දී මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව වෙද්දී ඒකක 23627.87ක ප්‍රමාණයක් පෙන්නනවා. අද දවස ඇතුළත 103.73ක පහත වැටීමක්, ඒක ප්‍රතිශතයක් විදියට 0.44ක පහත වැටීමක්. ඊට එහා පැත්තෙන් තියෙනවා S&P SL20 මිල දර්ශකය. ඒක එකක 6539.35යි. ඒක අද දවස වෙද්දී 20.73ක පහත වැටීමක්. ඒක ප්‍රතිශතයක් විදියට ගත්තොත් එහෙම 0.32ක පහත වැටීමක්. මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් CSC මොබයිල් ඇප් එකට පිවිසිලා ප්‍රධාන මෙනුව ඇසුරින් අපිට ASPI එක කොච්චර ප්‍රමාණයක් අඩු වෙලා හෝ වැඩි වෙලාද කියන එක වගේම S&P SL20 මිල දර්ශකයට සිද්ධ වෙලා තියෙන වෙනස්කම බලා ගන්න. ඊට පස්සේ ඊට යටින් තියෙනවා කොටස් ප්‍රමාණය කියලා. මෙතන කොටස් ප්‍රමාණය කියන්නේ අද දවස් ඇතුළත කොටස් කීයක් ගණන් වෙලාද කියන එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. එතන කොටස් ප්‍රමාණය මිලියන් 214ක් අද දවස් ඇතුළත ගණන් වෙලා තියෙනවා. පිරිවැටුම තියෙනවා ඒවට අදාළව බිලියන 4.6ක පිරිවැටුමක් අද දවස තුලදී වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳ විස්තර තමයි අපිට එතනදී බලා ගන්න පුළුවන්නේ. ඊට යටින් තියෙනවා සියලු කොටස් මිල දර්ශකය ASPI එක ප්‍රස්ථාරයකින් අපිට පෙන්නලා තියෙනවා. ඒක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මුලින්ම අප් වෙලා ඒක දවස අවසන් වෙද්දී ඕපන් වුණ ප්‍රමාණයට වඩා අඩු වෙලා අපිට බලා ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ තියෙනවා S&P SL මිල දර්ශකය. අපිට ඒකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. එතනින් පස්සේ පහළට ගියාට පස්සේ මෙතන තියෙනවා අපිට රිටර්න් එක කොච්චරක් දීලා තියෙනවද කියලා. ASPI එක අද දවස වෙද්දී මේ වසරට අදාළව 4.43ක ප්‍රතිශතයකින් අපිට රිටර්න් එක දීලා තියෙනවා. ASPI එක ඒ වගේම ටෝටල් රිටර්න් එක මේ වසරට අදාළව 4.94ක් මේ වෙද්දී දීලා තියෙනවා. මම මේක රෙකෝඩ් කරන අවස්ථාව වෙද්දී. එතනින් පහළට මේ විදිහට බලන් යද්දී වැඩිම ඉහළ යාමක් දවස තුලදී වැඩිම ඉහළ යාමක් තියෙන කොටස් ප්‍රමාණය පිළිබඳ මෙතන විස්තර අපිට දක්වලා තියෙනවා. මෙතන ප්‍රතිශතයක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. කම්පැනි 10ක් පිළිබඳ අපිට විස්තරය මෙතන දීලා තියෙනවා. ඒ වගේම අපිට ඊට පස්සේ වැඩිම පහළ යාම මෙතනත් ප්‍රතිශතයක් විදිහට දක්වලා තියෙනවා. වැඩිම පහළ යාම දක්වලා තියෙන කම්පැනි 10 පිළිබඳ විස්තරත් ඒ විදිහටම දීලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ තියෙනවා කොටස් මිල ගණන් පිළිබඳ විස්තරයක් අපිට ඊට පස්සේ දීලා තියෙනවා. මෙතන කම්පැනි 10ක් පිළිබඳ විස්තර තමයි අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඊට යටින් දීලා තියෙනවා CSC එක විසින් අපිට ඉදිරිපත් කරන කන්ටෙන්ට් කිහිපයක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. එතන CSC නිවුස්, කොටස් වල ආයෝජනය පිළිබඳ තොරතුරු, බිස්නස් නිවුස්, ව්‍යාපාර පිළිබඳ වීඩියෝ, වෙළඳපොළ සමාලෝචන,
තෙරැව්කාර ආයතන ඒ වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට යටින් අපිට එක්ස්චේන්ජ් රේට් එක බලා ගන්න පුළුවන්. ඒකට අදාළව දැන් මෙතන තියෙන්නේ 2026 ජනවාරි 19 මම මේක රෙකෝඩ් කරන දවසට අදාළ එක්ස්චේන්ජ් රේට් මෙතන බලා ගන්න පුළුවන් ප්‍රධාන රටවල් කිහිපයක. ඒ විදිහට තමයි අපිට ප්‍රධාන මෙනුවෙන් අපිට තොරතුරු ගන්න තියෙන්නේ. අපි ඊට පස්සේ යමු වෙළඳපොළ කියන එකට. වෙළඳපොළ කියන මෙනුව ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් මුලින්ම වඩා ක්‍රියාශීලීව ගනුදෙනු වන සමාගම් 5ක් පිළිබඳ මෙතන විස්තර දීලා තියෙනවා. ඒ කියන්නේ අද වැඩිම ගනුදෙනු වන සමාගම් 5 පිළිබඳ විස්තර දීලා තියෙනවා. ඊට පස්සේ අපිට වැඩිම පිරිවැටුමක් දක්වලා තියෙන සමාගම් 5 පිළිබඳවත් ඊට පස්සේ අපිට විස්තර බලා ගන්න පුළුවන්. පහළට බලන් යද්දී ඊට පස්සේ බලා ගන්න පුළුවන් වැඩිම ඉහළ යෑම දක්වලා තියෙන සමාගම් 5 පිළිබඳව. මේක අපිට ප්‍රධාන මෙනුවේ සමාගම් 10ක පිළිබඳ විස්තර දක්වලා තිබුණා. මෙතනත් අපිට සමාගම් 5ක විස්තර දක්වලා තියෙනවා. ඒ වගේම පහළට යද්දී වැඩිම පහළ යෑම දක්වලා තියෙන සමාගම් 5 පිළිබඳවත් විස්තර දක්වලා තියෙනවා. ඒවා අපිට දක්වලා තියෙන ප්‍රතිශතයක් විදිහට ඉහළ යෑම සහ පහළ යෑම අතෙන් වැඩිම සහ අඩුම පිළිබඳ විස්තර තමයි අපිට එතන දක්වලා තියෙන්නේ. ඒ ටික තමයි අපිට වෙළඳපොළ යටතේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන අපගේ සේවා කියන එක. මෙතනින් තමයි අපිට CDS ගිණුමක් විවෘත කිරීම, CDS ගිණුම් නැවත සක්‍රිය කිරීම, ඒ වගේම IPO සඳහා අයදුම් කරන්නත් අපිට මෙන්න මේ අපගේ සේවා කියන මෙනුව භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා නිවේදන යටතේ අපිට බලා ගන්න පුළුවන්. ඒක වෙන වෙනම මේ විදිහට වෙන් කරලා තියෙනවා. අපිට ඕන එක ඊට පස්සේ බලලා අපිට ඒකට අදාළව විස්තර අපිට හොයා ගන්න පුළුවන්. මේ විදිහට අපිට පහළට ගිහිල්ලා ඕන එක අපිට අදාළ එක සිලෙක්ට් කර ගන්න පුළුවන්. එතකොට අපිට ඒ පිළිබඳව විස්තර දෙනවා. මෙතනදී දක්වලා තියෙන්නේ වෙළඳපොළ නිවේදන යටතේ සමාගම් විසින් ඒ වගේම CSC එක විසින් ඉදිරිපත් කරන නිවේදන තමයි මෙතන තියෙන්නේ. අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් දැනුම් දීම් යටතේ මෙයාලා සමාගම් විසින් නිකුත් කරන විවිධ වාර්තා පිළිබඳව විස්තර අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ විස්තරයක් තමයි අපිට CSC මොබයිල් ඇප් එක හරහා අපිට බලා ගන්න පුළුවන්නේ. ඔයාලත් මේ විදිහට CSC මොබයිල් ඇප් එකට පිවිසලා මේ විදිහට ඔයාලා අදාළ තොරතුරු ටික ලබා ගන්න. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. සුබ දවසක් වේවා.